අයිබෝන් අපි පාඨමාලාවේ මුල්ම එකකයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ එකකයේ තුලදී අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ හානිකර රසායනික හඳුනා ගැනීම පිළිබඳව. මේ එකකයේ තුලදී අපි විවිධ වෘත්තීන්ට සාපේක්ෂව නිරාවරණය වෙන රසායනික වර්ග පිළිබඳවත් රසායනිකයක් හානිකර වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මාත්‍රා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධවත් ඒ වගේම රසායනික වලට නිරාවරණය විය හැකි මාර්ග පිළිබඳවත් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින් කිව්වා වගේ පිරිමින්ට වඩා කාන්තාවක් රසායනික වලට නිරාවරණය වීමෙන් ඇතිවන බලපෑම වැඩි. ඒකට හේතුව තමයි කාන්තාවක් යම් රසායනිකයක් හානිකර බව දන්නේ නැත්නම් ඇය හරහා ඇගේ පවුලම යම් හානිකර රසායනිකයකට නිරාවරණය වීමේ අවදානම වැඩි. එවැගේම කාන්තාවක් හානිකර රසායනික පිළිබඳව ඒව හානිකර වෙන්නේ කොහොමද කියන දේ සම්බන්ධව දැනුවත් නම් ඇය ඇගේ පවුලම ඒන් ආරක්ෂා කරන්න පෙළඹෙනවා. මේ නිසා මේ පාඨමාලාව තුළදී අපි වැඩියෙන් අවධානය යොමු කරන්නේ කාන්තාවන් රසායනික වලට නිරාවරණය විය හැකි මාර්ග පිළිබඳව අධ්‍යයනය කරන්න. රසායනික ද්‍රව්‍යයක් කියන වචනය ඇහෙනකොට ඔයාගේ මතකයට එන්නේ කොයි වගේ දේවල්ද? ලුණු, විනාකිරි, සබන්, පලිබෝධනාශක, එහෙමත් නැත්නම් කර්මාන්ත ශාලාවක් වගේ දෙයක්ද? ඔව්, අපි හැමෝටම රසායනික ද්‍රව්‍ය ගැන එක එක විදිහ අත්දැකීම් තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවක් ගත්තොත් ගෘහණියක්, පර්යේෂණාගාර තාක්ෂණ ශිල්පිනියක්, පර්යේෂිකාවක්, ගෙවිලියක් හෝ පිරිසිදු කරන්නියක් විදිහට රසායනික වලට නිරාවරණය වෙන්න පුළුවන්. ගෘහණියක් ගත්තොත් ඇය විවිධ කෘමිනාශක භාවිතා කරනවා. රසායනගාර තාක්ෂණ ශිල්පිනියක් ගත්තොත් ඇය රෝගකාරක වලට අමතරව බොහෝ හානිකර රසායනික වලට නිරාවරණය වෙනවා. මල් හෝ වෙනත් වගාවක නිරත වෙන කෙනෙක් ගත්තොත් රසායනික ක්‍රිමිනාශක, රසායනික පොහොර වගේ දේවල් වලට නිරාවරණය වෙනවා. ඒ වගේම සනීපාරක්ෂක සේවය එහෙම නැත්නම් පිරිසිදු කිරීමේ රැකියාවක් කරන කෙනෙක් බොහෝ පිරිසිදුකාරක රසායනික වලට නිරාවරණය වෙනවා. ඒ වගේම සමහර රැකියාවල් තියෙනවා ඍජුවම හානිකර රසායනික වලට නිරාවරණය වෙන. උදාහරණ විදිහට කාර් බැටරි ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාවල රැකියා, ඇමල්ගම් මිශ්‍ර කරන දන්ත ශල්‍යාගාරවල රැකියා, රත්රන් නිස්සාරණය කරන රැකියා වගේ රැකියාවල නිරත වෙන පුද්ගලයන්. ඒතර මේ වගේ රැකියාවල නිරත වෙන අයගේ ආරක්ෂාවට සම්මත වුණු ආරක්ෂක ක්‍රමෝපායන් තිබුණත් ගොඩක් වෙලාවට මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදාහරණ ගත්තොත් කම්කරුවන් ඔවුන්ට දීලා තියෙන මුඛ ආවරණ, අත්ඇසුම් වගේ දේවල් භාවිත කරන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ඒගොල්ලන් ඍජුවම රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වෙනවා. අපි නොයෙකුත් රසායනික වර්ග දන්නවා. ඒ වයින් හානිකර රසායනික කියන්නේ මොනවටද? සාමාන්‍යයෙන් අපි හානිකර රසායනිකයක් හඳුනගන්නේ ඒකට අපේ ශරීරයේ ප්‍රතිචාර දක්වන ආකාරයෙන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ පාවිච්චි කරන පිඟන් සෝදන සබන් වර්ගය ඔබේ සමට ආසාත්මික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ භාවිතා කරන තීන්ත වර්ගයේ සුවඳට ඔබට ඔක්කාර වෙන්න පුළුවන්. මේ වගේ හානිකර රසායනික නිසා සාමාන්‍යයෙන් නොරිස්සුම, සම්පිලිස්සීම්, ශ්වසන අපහසුතා, ළඟට අක්ෂිවලට හානි, අපේ ශරීරය තුළ තියෙන අවයවවල ක්‍රියාකාරීත්වයට හානි වගේ සෞඛ්‍යමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ස්විස් ජාතික වෛද්‍යවරයෙක් වගේම රසායන විද්‍යාඥයෙක් වෙන වෛද්‍ය පැරසෙස් සඳහන් කරලා තියෙනවා සියල්ල විෂ සහිතය, විෂ අඩංගු නොවන කිසිවක් නොමැත, යම් දෙයක් විෂ නොවන බවට තීරණය වන්නේ මාත්‍රාව මතයි කියලා. ඉතින් අපි කියනවා නම් මාත්‍රාව විෂ නිර්මාණය කරයි. මේකෙන් අදහස් කරන්නේ යම් දෙයක් විෂ වෙන්න නම් එය යම් මාත්‍රාවක් ඉක්මවා යා යුතුයි කියන එක. හිඳ ඕනම රසායනිකයක් නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා ගියොත් ඒක හානිකර රසායනික ද්‍රව්‍යයක් වෙන්න තියෙන අවකාශය ඊටම වැඩි. ඒ විතරක් නෙවෙයි යම් දෙයක් විෂ සහිත වෙන්න බලපාන තවත් හේතු සාධක තියෙනවා. පළවෙනි එක තමයි මාත්‍රාව. එහෙම නැත්නම් නිරාවරණය වුණ රසායනික ප්‍රමාණය සහ සාන්ද්‍රණය. ඒ වගේම දෙවෙනි එක තමයි රසායනික ද්‍රව්‍යයක නිරාවරණය වුණ කාලය සහ වාර ගණන. තුන්වෙනි එක රසායනිකයට නිරාවරණය වුණ මාර්ගය. ඒ මුඛය හරහා ඇතුල් වුණාද, සම හරහා ඇතුල් වුණාද, ආශ්වාස කිරීම හරහා ඇතුල් වුණාද හෝ එන්නත් කිරීම හරහා ඇතුල් වුණාද කියන එක. ඊළඟට
ගත්තොත් එහෙම යම් පුද්ගලයෙකුගේ පුද්ගල ලක්ෂණ මත. ඒ කියන්නේ එයාගේ ප්‍රතිශක්තිය කොච්චරක් ශක්තිමත්ද? ඒ වගේම ඔහු નિયમિત පෝෂණ මට්ටම තියෙන පුද්ගලයෙක්ද? හෝමෝන නිසි ලෙස ක්‍රියා කරන පුද්ගලයෙක්ද? වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ඒ වගේම නිරෝගිමත් පුද්ගලයෙක්ද? එහෙම නැත්නම් දීර්ඝකාලීන රෝග වලින් පෙළෙන කෙනෙක්ද වගේ පුද්ගල ලක්ෂණ මත යම් ද්‍රව්‍යයක් විෂ වීම තීරණය වෙනවා. එතකොට මේ විදිහට ගන්නකොට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් කිසිම හානියක් නැති වතුර වුණත් නිශ්චිත කාලයක් තුල දරාගත හැකි මාත්‍රාව ඉක්මවා පානය කළොත් එහෙම එය වුණත් හානිකර වෙන්න පුළුවන්. යම් රසායනිකයකට නිරාවරණය වීමෙන් ඇතිවෙන සෞඛ්‍යමය බලපෑම කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි යම් රසායනිකයක් විවෘත කරනකොට එහෙම නැත්නම් ඒක භාවිතා කරනකොට මේකට නිරාවරණය වුණ මොහොතේ හෝ ඒ දින කීපයක් ඇතුළත අපිට ඔක්කාරය, වමනය, බඩේ අමාරුවක්, පපුවේ අමාරුවක්, තද හිස වැදයක් වගේ ඒවා එනවා නම් ඒවා අපි කියනවා ඒ කෙටි කාලීනව අපිට පෙන්වන රෝග ලක්ෂණ. ඊළඟට කෙනෙක් අපි කියමු ඇස්බෙස්ටස් කර්මාන්ත ශාලාවක රැකියාවක් කරනවා. ඔහු රැකියාව අවසන් කළා විශ්‍රාම සුවයෙන් පසු වෙන වෙලාවේ ඔහුට එනවා මීසොතෙලියෝමා රෝග ලක්ෂණ. අන්න ඒ වගේ එකකට අපි කියනවා දීර්ඝකාලීන රෝග ලක්ෂණයක් කියලා. එතකොට මේ දීර්ඝ කාලයක් ඔස්සේ කුඩා ප්‍රමාණ වලින් රසායනික වලට නිරාවරණය වීමෙන් ඒවා ශරීරගත වීමෙන් සිද්ධ වෙන විෂ වීම වලට අපි නිදාන්ගත විෂයම එහෙම නැත්නම් ක්‍රොනික් පොයිසනින් කියලා කියනවා. ඒ වගේම තමයි කෙටි කාලයක් ඇතුළත විශාල රසායනික ප්‍රමාණයකට නිරාවරණය වීමෙන් ශරීරගත වීම නිසා පෙන්වන රෝග ලක්ෂණ වලට අපි උග්‍ර විෂයම එහෙම නැත්නම් acute poisoning කියලා කියනවා. දැන් මේ වගුව දිහා බැලුවොත් ඔබට පේනවා නිදාන්ගත සහ උග්‍ර විෂ වීම වෙනස් වෙනවා යම් යම් රසායනික ද්‍රව්‍ය වලට. දැන් මේකේ තියෙන වචන ගැන ඔබ ඒ තරම් කලබල වීමට අවශ්‍ය නැහැ. මේවා රෝගවල ඇත්තටම ඉංග්‍රීසි නම් පරිවර්තනය කරනකොට එන වචන. නමුත් ඔබ අධ්‍යයනය කළ යුතුයි මේකේ බලන්න සමහරක් රසායනික වලට අපිට යම් විෂ වීම ලක්ෂණයක් නැත්නම් රෝග ලක්ෂණයක් පෙන්වන්නේ ඒකට දීර්ඝ කාලයක් නිරාවරණය වුණාට පස්සේ. ඉතින් ඒ නිසා මේක නොසලකා හරින්න එපා කිසිම රසායනිකයකට නිරාවරණය වීම. මොකද අද නිරාවරණය වෙලා ඒයින් කිසිම රෝග ලක්ෂණයක් ඇති වුන්නේ නැහැ කියන්නේ මේකේ ඔබට බලපෑමක් නැහැ කියන එක නෙවෙයි. ඊළඟට තව දෙයක් තමයි මේ කොක්ටේල් ආචරණය එමත් නැත්නම් රසායනික මිශ්‍රණවල බලපෑම කියලා වර්තමානයේදී කතා කරන්නේ. මේකෙන් කියන්නේ එක පුද්ගලයෙක් විවිධාකාර රසායනික වලට නිරාවරණය වෙනවා. එතකොට මේ එක එක රසායනික අපේ ශරීරයේ ඇතුළේදී තවත් රසායනිකයක බලපෑම හොඳ හෝ නරක කරන්න බලපාන්න පුළුවන් කියලා. දැන් පුංචි උදාහරණයක් විදිහට එක්ක මේ ගැන කතා කළොත් එහෙම තැලේට් කියලා කියන්නේ අපි දන්නවා අපේ හෝමෝන ක්‍රියාකාරීත්වය විකෘති කරන්න පුළුවන් රසායනික සංයෝගයක්. නමුත් කෙනෙක් තැලේට් වලට විතරක් නිරාවරණය වුණා කියලා ඒ බලපෑම ඇති නොකරන්න පුළුවන්. හැබැයි අපි කියමු කාන්තාවක් එයා ලිප්ස්ටික් එක හරහා තැලේට් වලට නිරාවරණය නැත්නම් තැලේට් ශරීරගත වෙනවා. ඊට පස්සේ එයාගේ ප්ලාස්ටික් කෝප්පේ හරහා බිස්ෆීනෝල් එහෙම නැත්නම් BPA ශරීරගත වෙනවා. ඊට පස්සේ එයා ප්ලාස්ටික් ටික ගෙදර පුච්චන හින්දා ඒකෙන් නිකුත් වෙන ඩයොක්සින් ටික එයාගේ ශරීරගත වෙනවා. ඒතර මේ ඔක්කොම එකතු වුණාට පස්සේ ඒ ඔක්කොම එකතුවෙන් අර එයාගේ හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපෑම ඇති වෙන්න පුළුවන්. මේක තමයි අපි කොක්ටේල් ආචරණය කියලා කතා කරන්නේ. රසායනිකයකට නිරාවරණය වෙන මාර්ගය ඍජු හෝ වක්‍ර වෙන්න පුළුවන්. ඍජු මාර්ගය කියලා කියන්නේ ප්‍රබවයෙන් කෙලින්ම ශරීරයට රසායනික ඇතුල් වෙන එක. මේකෙදි විෂ රසායනිකය අඩංගු වාතය ආශ්වාසය හරහා ශරීරගත වෙන්න පුළුවන්. ඊට පස්සේ ආහාර පාන එක්ක මුඛය හරහා ශරීරගත වෙන්න පුළුවන්. මේක උදාහරණයක් එක්ක කිව්වොත් අපේ ලිප්ස්ටික් එහෙම නැත්නම් තොල් ආලේපනයේ තැලේට් කියන රසායනිකය අන්තර්ගත වෙලා තිබුණොත් මේක පාවිච්චි කරන හැම වෙලාවකදීම අපේ කේටය එක්කලා ඊළඟට ආහාර පාන එක්ක තැලේට් ශරීරගත වෙන්න පුළුවන්. ඊට පස්සේ රසායනික ඇස් හරහා ශරීරගත වෙන්න පුළුවන්. ඊළඟට සම හරහා ශරීරගත වෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් අපි සුදු වෙන ගාන ක්‍රීම් වල ගොඩක් වෙලාවට හොයාගෙන තියෙනවා මේ රසදිය කියන රසායනිකය තියෙන්න පුළුවන් කියලා. පිළිවෙලත් එහෙම තිබුණොත් සම හරහා
රසදිය ශරීරගත වෙන්න පුළුවන්. ඒ වගේම තව ක්‍රමයක් තමයි එන්නත් කරන්නේ. ඒ හරහා රසායනික ශරීරගත වෙන්න පුළුවන්. දැන් මේ අපි කතා කළේ ඍජු වශයෙන් රසායනික ශරීරගත වෙන මාර්ග. ඊළඟට අනිත් ආකාරය තමයි වක්‍රව රසායනික ශරීරගත වීම. එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ මුලින්ම විෂ රසායනික අඩංගු ප්‍රභවයෙන් පරිසරයට ඒක මුදා හරිනවා. ඊට පස්සේ පරිසරයෙන් අපි නැවතත් රසායනික ශරීරගත වෙනවා. උදාහරණ විදිහට කිව්වොත් එහෙම අපේ අසල්වැසියා ප්ලාස්ටික් පුච්චනවා නම් මේ ප්ලාස්ටික් පිලිසීම හරහා ඇතිවෙන ඩයොක්සින් ෆියුරන් වගේ රසායනික සංයෝග අපි වාතය හරහා ආශ්වාස කරන්න පුළුවන්. ඊළඟට දුම්පානය කරන පුද්ගලයෙක් ළඟ හිටියොත් එහෙම ඒ දුමේ තියෙන විෂ සංයෝග වාතය හරහා අපිට ශරීරගත වෙන්න පුළුවන්. ඊළඟට අපි පාවිච්චි කරන කෝප්පේ ඇඳලා තියෙන ලස්සන මල් වල එහෙම නැත්නම් තින්ත පාවිච්චි කරලා ඇඳලා තියෙන යම් දෙයක ඊයම් කියන රසායනිකය තිබුණොත් අපි ඒ කෝප්පෙන් ආම්ලික දෙයක් පානය කරන වෙලාවට අර තින්ත වල තියෙන ඊයම් කියන දේ ඒ පානය හරහා දිය වෙලා ටිකින් ටික ශරීරගත වෙන්න පුළුවන්. එතකොට දැන් මේ කතන්දරේ කොහොමද අපි සාමාන්‍ය ගෘහණියකගේ තත්වයෙන් හිතන්නේ? අපි ගොඩක් කලාවට පාවිච්චි කරන දෙයක් තමයි මේ කැරපොත්තු මැස්සෝ එළවන ඉසින රසායනික. එතකොට මේක කාන්තාවක් පාවිච්චි කරනකොට ඊට පස්සේ අත්සේදුවේ නැත්නම් අර රසායනිකේ කුඩා බිඳිති යාගේ හැමේ තවදලා තියෙන්න පුළුවන්. අත්වල ගෑවිලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ ආයේ අත්වලින් දරුවෙක් ඇල්ලුවොත් ඒ දරුවට රසායනික හැම හරහා හෝ මුඛය හරහා ශරීරගත වෙන්න පුළුවන්. ඊට පස්සේ අත්වලින් ආහාර පිසීම කළොත් ඒ හැදුවොත් ඒ ආහාර පාන වගේම පිඟන් කෝප්ප වගේ භාජන හරහා තව කෙනෙකුට ඒ රසායනිකේ ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් මේ හින්දා තමයි කාන්තාවක් රසායනික ගැන ඒවායේ බලපෑම වගේ මේවට නිරාවරණය වෙන මාර්ග ගැන දැනුවත් වීම වැදගත් වෙන්නේ. මේ උපසටහනෙන් පෙන්නලා තියෙන්නේ වක්‍රව රසායනික වලට නිරාවරණය වෙන ආකාරය. මුලින්ම කර්මාන්ත ශාලාවලින් නිකුත් වන වායුව හෝ අපජලය හරහා එහෙම නැත්නම් මිනිසා විසින් නිෂ්පාදනය කරන රසායනික හරහා එහෙම නැත්නම් කෘෂි කර්මාන්තයේදී උද්‍යාන අලංකරණයේදී ඒ වගේම පලිබෝධ හෝ කෘමි පාලනයේදී යොදා ගන්න ඉසින රසායනික හරහා වාතයට ජලයට පසට හෝ භූගත ජලයට රසායනික මිශ්‍ර වෙන්න පුළුවන්. ඊළඟට මේ රසායනික ආහාර පාන, සත්ව ආහාර හෝ සත්ව නිෂ්පාදන, ඒ වගේම පාරිභෝගික භාණ්ඩ අපවිත්‍රණය කරනවා. ඊට පස්සේ මේ නිෂ්පාදන හරහා හෝ පස්ස වාතය ජලය හරහා ආග්‍රහණය, අධිග්‍රහණය සම හෝ ඇස් තුලින් මිනිසාට මේ රසායනික ශරීරගත වීම සිද්ධ වෙනවා. දැන් මේකදී ඔබට පේනවා රසායනික ප්‍රභවයෙන් ඍජුව ශරීරගත වීම වෙනුවට මුලින් පරිසරයට නිකුත් කළා ඒ හරහා මිනිසාට රසායනික ශරීරගත වීමක් සිද්ධ වෙනවා කියලා. මේක තමයි වක්‍ර රසායනික වලට නිරාවරණය වෙන මාර්ගය කියන්නේ. මම හිතනවා මේ ඒකකයේ තුලින් ඔබට හානිකර රසායනික අඳුර ගන්න, ඒ වගේම හානිකර රසායනික වර්ග සහ නිරාවරණය වෙන මාර්ග පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මේ ගැන ඔබට තවදුරටත් කියවන්න අවශ්‍ය නම් මේ තියෙන ලේඛන පරිශීලනය කරන්න පුළුවන්. අපි ඊළඟ ඒකකයේදී බලාපොරොත්තු වෙනවා හානිකර රසායනික අඩංගු පාරිභෝගික භාණ්ඩ ගැන අධ්‍යයනය කරන්න. ස්තුතියි. අයබෝවන්.